අදාළ තේරීම්කාරක සභාවේදී තමන්ට අපහාස වන ආකාරයෙන් කටයුතු සිදු වූ බවද අග විනිසුරුවරිය සඳහන් කර තිබෙනවා. අදාළ පෙත්සම විනිසුරුවරුන් තිදෙනෙකු හමුවේ හෙට දිනේදී විභාගයට ගැනීමට නියමිතයි. තේරීම්කාරක සභාව ක්‍රියා කිරීම තමයි මෙම රීට් ආඥාව ඉල්ලා තිබෙන්නේ. ඒ වගේම තහනම් අතුරු නියෝගයක් ඉල්ලා තිබෙනවා. එම තේරීම්කාරක සභාවේ වාර්තාව ක්‍රියාත්මක වීමට විරුද්ධව. එබැවින්ම තවත් එකක් තමයි ආණ්ඩු පක්ෂයෙන් නිතරම දැන් ප්‍රකාශ වෙනවා තේරීම්කාරක සභාවේ සාමාන්‍ය යෝජනාවක් ඊටමත් උත්තරීතරයි පාර්ලිමේන්තුවේ උත්තරීතරයි කියලා. නමුත් තේරීම්කාරක සභාව කියලා කියන්නේ මේ විධායකයට ඕන හැටියට ක්‍රියා කරන ආයතනයක. එබැවින් ඒක උත්තරීතරයි බව සඳහන් කිරීම ඊටමත් හාස්‍ය දනවන කරුණක්.